සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. ශරීරයේ අනිත් කොටස් වගේම මොළයත් ඉතා හොඳින් ක්‍රියා කරවීම සඳහා නිවැරදි ආකාරයේ පෝෂක පදාර්ථ සහ පෝෂණයක් අත්‍යවශ්‍ය වෙනවා. මේ වගේ පෝෂදායී ආහාර ලබා ගැනීමෙන් සංජානන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන අතර මතකය හා අවධානයද වැඩි කරගත හැකි වෙනවා. විශේෂයෙන් ඉගෙනීම් කටයුතු වල නිරත වන තරුණයින් වගේම පාසල් යන දරුවනුත් මේ ගැන සැලකිලිමත් වීම අනිවාර්ය වෙනවා. ඉතින් මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය ඉහළ නංවන මේ විශ්මිත පෝෂදායී ආහාර මොනවාද කියලා අපි දැන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි ඩාර්ක් චොක්ලට්. සාමාන්‍යයෙන් අපි හැමෝම ලොකු කුඩා ભેදයකින් තොරව කන්න ආස ආහාරයක් තමයි ඩාර්ක් චොක්ලට් කියන්නේ. ඩාර්ක් චොක්ලට් වල ෆ්ලේවනොයිඩ්, කැෆේන්, ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමගින් මතකය වැඩි දියුණු කර හැකි අතර වයසට සම්බන්ධ මානසික පරිහානියක් අඩු කරන්න උදව් වෙනවා. ඒ වගේම මේවායේ ඇති කැෆේන් සාන්ද්‍රණය මගින් අවධානය යොමු කිරීම වැඩි දියුණු කරන අතර මතක ශක්තියද වර්ධනය කරනවා. තව දෙයක් තමයි ඔබ ඩාර්ක් චොක්ලට් වෙළඳපොළෙන් මිලදී ගැනීමේදී 70%කට වඩා කොකෝ අන්තර්ගතයක් ඇති චොක්ලට් තෝරා ගැනීම සුදුසු වෙනවා. දෙවැනි එක තමයි දොඩම්. දොඩම් වල ඉහළ විටමින් C අන්තර්ගතයක් පවතිනවා. විටමින් C මානසික පරිහානිය වැළැක්වීමේ ප්‍රධාන සාධකයක් වන අතර ඒ මොළයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සමස්ත සංජානන ක්‍රියාවලිය සඳහා විටමින් C අත්‍යවශ්‍ය වන අතර හැමදාම දොඩම් ගෙඩියක් පරිභෝජනය කිරීමේ දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි බිත්තර. බිත්තර කියලා කියන්නේ මොළයේ සෞඛ්‍යයට සම්බන්ධ විටමින් B6 සහ B12, ෆෝලේට් සහ කොලින් ඇතුළු පෝෂක පදාර්ථ කිහිපයකම විශිෂ්ට ප්‍රභවයක් වෙනවා. මෙහිදී කොලින් මොළයේ සෞඛ්‍යයට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ මනෝභාවයට සහ මතකයට සම්බන්ධ ස්නායු සම්පේෂකයක් වන ඇසිටිල් කොලින් නිපදවීමට උපකාරී වන නිසායි. ඒ නිසා බිත්තර දිනපතා ආහාරයට ගන්න පුළුවන් නම් මොළයේ ක්‍රියාකාරීත්වයට සහාය වන අතර මතකය රඳා පවත්වා ගැනීමට ගොඩක් උදව් වෙනවා. හතරවෙනි එක තමයි බීට්. බීට් වල නයිට්‍රේට් බහුල වන අතර ඒ මොළයට රුධිරය ප්‍රවාහනය කිරීමට, සංජානන ක්‍රියාකාරීත්වය සහ මානසික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටද උපකාරී වෙනවා. ඒවා ප්‍රතිඅවස්කාරික වගේ සංයෝග වලින් පොහොසත් වන අතර එමගින් මොළය හානි වලින් ආරක්ෂා කර සමස්ත මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කරන්න උදව් වෙනවා. පස්වෙනි එක තමයි අලිගැට පේර. අලිගැට පේරවල සෞඛ්‍ය සම්පන්න මේද, විශේෂයෙන් ඒකාසන්තෘප්ත මේද බහුල වන අතර ඒවා මොළයට සෞඛ්‍ය සම්පන්න ලෙස රුධිර ප්‍රවාහනය කිරීම සඳහා සහාය වෙනවා. ඒවා විටමින් K, C, B සහ ෆෝලේට් වලින්ද පිරී තිබෙන අතර මෙම පෝෂක පදාර්ථ සංජානන ක්‍රියාකාරීත්වය, මතකය සහ සාන්ද්‍රණය වැඩි දියුණු කරනවා. 6 වෙනි එක තමයි තක්කාලි. තක්කාලි වල මොළයේ සෛල හානි වලින් ආරක්ෂා කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකෝපීන් බහුල වෙනවා. මොළයේ සෞඛ්‍යයට සහාය වන විටමින් A සහ C ද ඒ වගේ අඩංගු වන අතර තක්කාලි දෛනිකව ආහාරයට ගැනීමෙන් සංජානන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට සහ ස්නායු විකෘතිතා රෝග වලින් ආරක්ෂා වීමට හැකියාව තියෙනවා. 7 වෙනි එක තමයි නිවිති. නිවිති ෆෝලේට්, යකඩ සහ විටමින් A සහ C වැනි පෝෂක පදාර්ථ වලින් පොහොසත් වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය සහ චිත්ත වේගයේ සෞඛ්‍ය සඳහා ෆෝලේට් ඉතා වැදගත් වන අතර යකඩ සංජානන වර්ධනය සඳහා සහාය වෙනවා. ඒ වගේම නිවිතිවල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් මොළයේ ඔක්සිකාරක ආතතියෙන් හා දැවිල්ලෙන් ආරක්ෂා කිරීම සිදු වෙනවා. 8 වෙනි එක තමයි ප්ලැටිෆිෂ්. එහෙම නැත්නම් මේදමාලු. සැමන්, සාඩින් වැනි මේදමාලු ඔමේගා 3 සහ මේද අම්ල වලින් පොහොසත් වෙනවා. මෙම සෞඛ්‍ය සම්පන්න මේද මොළයේ සෞඛ්‍යයට ඉතා වැදගත් වන අතර සංජානන ක්‍රියාකාරීත්වයට සහාය වෙනවා. ඒ වගේම මේ වගේ මේද වර්ග මගින් මානසික පරිහානිය අඩු කරන අතර මොළයේ සෛල පටල ගොඩනැගීමකටද උපකාරී වෙනවා. ඊට අමතරව මතකය රඳා පවත්වා ගැනීම, මතක ශක්තිය වැඩි දියුණු කිරීම, අවධාරණය කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම වගේ දේවල් මේද ආහාරයට ගැනීමෙන් සිදු වෙනවා. 9 වෙනි එක තමයි වට්ටක්ක බීජ.
බොහෝ දෙනා ඉවත දමන වට්ටක්ක බීජවල මැග්නීසියම්, යකඩ, සිංක් සහ තඹ වැනි මොළයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන khනිජ අඩංගු වෙනවා. ඒ වගේම මතක ශක්තිය වර්ධනය කිරීම සඳහා මැග්නීසියම් අත්‍යවශ්‍ය වන අතර ස්නායු සංඥාකරණය සඳහා සිංක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම සංජානන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා යකඩ අත්‍යවශ්‍ය වන අතර ස්නායු සංඥා පාලනය කිරීම සඳහා තඹ අත්‍යවශ්‍ය වෙනවා. මේ පෝෂක පදාර්ථ වට්ටක්ක බීජවල අඩංගු වන අතර එය ඔබේ දෛනික පරිභෝජනය සඳහා ඉතාම සුදුසු ආහාරයක් වෙනවා. 10 වෙනි එක තමයි වෝල්නට්. වෝල්නට් කියලා කියන්නේ සෞඛ්‍ය සම්පන්න මේද, ප්‍රෝටීන් සහ තන්තු වල විශිෂ්ට ප්‍රභවයක් වන අතර එමගින් සංජානන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. ඒ වගේම මොළයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ඔමේගා 3 මේද අම්ල වර්ගයක් වන DHA ඒවායේ විශේෂයෙන් ඉහළ මට්ටමක පවතිනවා. දිනපතා වෝල්නට් ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය සහ සමස්ත මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න උපකාරී වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.